අද කියලා දෙන්නේ මගේ ක්‍රමයට මම කොහොමද ටක් ගාලා සරලව බිරියානි එකක් ගෙදර හදාගන්නේ කියලා. බිරියානි හදනවා නම් අපි අනිවාර්යයෙන්ම බිත්තරත් එක්කනේ කෑමට ගන්න. ඉතින් ඒ හින්දා මම මුලින්ම කරන්නේ බිත්තර ටික තඹ ගන්න එක. ලුණු ටිකකුත් මම එකතු කරගත්තා. දැන් මම මෙතන හොඳට පිරිසිදු කරගත්ත චිකන් ග්‍රෑම් 800ක් විතර අරගෙන තියෙනවා. ඒකට මුදවපු කිරි මේස හැඳි 3ක් විතර මම එකතු කරගන්නවා මුලින්ම. චිකන් ටික මැරිනේට් කරගන්න එක තමයි මම මුලින්ම කරන්න හදන්නේ. ඉතින් ඒකට කහ ස්වල්පයකුත් එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස් කුඩු වලින් තේ හැඳි එකක වගේ ප්‍රමාණයක් මම එකතු කරගන්නේ. මොකද බබාටත් කන්න පුළුවන් වෙන්න තමයි අද මම මේ බිරියානි එක හදන්නේ. ඊට පස්සේ අමු තුන පහ වලින් මේස හැඳි එකක් විතර එකතු කරගන්නවා. ඒත් එක්කම බැදපු තුන පහත් ඒ වගේම ප්‍රමාණයක් රසානුව ලුණු එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මම මේ එකතු කර තුන පහ වෙනුවට ඔයාලට පුළුවන් බිරියානි පවුඩර් එක එකතු කරගන්න කඩින් අරගෙන. හැබැයි ඒකෙන් අර ඉන්දියන් ෆ්ලේවර් එකක් එන හින්දා මම ආස නැහැ ඒකට. ඊට පස්සේ තව දේවල් කිහිපයක් එකතු කරගන්න ඕන. අම්මිරිස් කරල් දෙකක් මම මුලින්ම කපා ගත්තා. ඊට පස්සේ තක්කාලි මේ වගේ ලොකු ගෙඩියක් භාගයක වගේ ප්‍රමාණයක් තමයි මම එකතු කරගන්නේ. ඊට පස්සේ මම බීලුණු ගෙඩි භාගයක් විතර මේ විදිහට හීනියට කපලා මම මේ චිකන් මිශ්‍රණයටම එකතු කරගන්න තමයි යන්නේ. ඔයාලා දකින්න ඇති මම දැන් ලුණු අම්මිරිස් තක්කාලි ඒ දේවල් ටිකත් මේකටම එකතු කරගත්තා. දැන් මේ ටික හොඳින් කලවම් කරලා අපි විනාඩි 20 15ක් 20ක් වගේ කාලයක් හොඳට මේ ටික සීසන් වෙන්න දෙන්න ඕන. ඉතින් ෆ්‍රිජ් එකට දාන්න ඕනේ නැහැ. එළියෙන්ම මේක වහලා තියලා තියන්න. ඉතින් ඒ අතරතුර මම අලගෙඩි දෙකක් සුද්ධ කරගෙන ඒ දෙකත් කපා ගන්නවා. බිරියානි එකට ඔයාලා එකතු කරලා නැත්නම් අල දාලා හදලා බලන්න ගොඩාක් රසයි. ඉතින් මම මේ අද බිරියානියකට බාස්මති හාල් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ගෙදර තියෙන සම්බහාල උනත් කමක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ ටික මම හොඳට හොදලා පෙඟෙන්න තියලා තියෙනවා බාස්මති හාල් ටික. මම දැන් මුලින්ම කරන්නේ බත් එක හදාගන්න යන එක. ඉතින් ඒකට තමයි මම මේ විදිහට තෙල් වලින් මේස හැන්දක්, බටර් තේ හැන්දක් එකතු කරලා ඒකට එනසල් ඇට දෙකක්, කරාමනටි 4ක්, කුරුඳුපත කෑල්ලක්, ඒ වගේම ඔයාලට තියෙනවා නම් ස්ටාර් ඇනිස් එක මලක් එකතු කරගන්න, බේ ලීෆ් එක කොලයක් එකතු කරගන්න. ඉතින් බේ ලීෆ් නැත්තම් ඔයාලට පුළුවන් රම්පේ උනත් පාවිච්චි කරන්න. ගම්මිරිස් ඇට පුළුවන් නම් තියෙනවා නම් 10ක් විතර එකතු කරගන්න. දැන් මම අර පෙඟෙන්න තියාගත්ත බාස්මති හාල් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් පෙගෙන්න තියාගත්ත හාල් එකේ තියෙන වතුර ටිකත් එක්කම දැන් අපි මේකට එකතු කරගමු. ඉතින් වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. මොකද මේ බත් එක අපි 75ක් විතර තමයි උයාගන්නේ. ඊටු ටික චිකන් ග්‍රේවි එකට දාලා තමයි අපි හදාගන්නේ. දැන් මම මෙතනදී චිකන් එක හදාගන්න යන්නේ. ඊළඟට චිකන් එක හදාගන්න වෙනම වාජනයක් ලිපේ තියලා ඒකට සුදු පොල් තෙල් වලින් මෙස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඉතින් ඒකට මම තව රස වැඩි වෙන්න ඕන නිසා බටර් වලින් තේ හැඳි දෙකක් විතරත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට අර බත් එකට එකතු කරගත්ත දේවල් ටිකම එකතු කරගන්නවා. බිරියානි මල් එකක් දෙකක් විතර, ඒත් එක්කම බේ ලීෆ් එනසාලට තියෙනවා නම් දෙකක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මම අර කපාගත්ත අලගෙඩි දෙක මේකට එකතු කරගන්නවා. දැන් මේ ටික චුට්ටක් තෙල් එකකින් ටෙම්පරාදු වෙන්න දෙනවා. ඔයාලා දකින්න ඇති මම දැන් මැරිනේට් කරගත්ත චිකන් එක ඒකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒ භාජනයේටම වතුර තව කෝප්පයක් විතර දාලා හොඳට මේ මිශ්‍රණේ හොදලා අරගෙන මේ චිකන් එකටම දැම්මා. දැන් අපි මේ චිකන් එක වහලා උයා ගන්න තමයි යන්නේ. ඉතින් සාමාන්‍ය ගෙන්දරේ විනාඩි 20ක් 25ක් විතර හොඳට අපි මේ චිකන් එක උයන්න ඕන විටින් විට ඇර කලවම් කර කර. ඔන්න දැන් බත් එකත් ඉදිලා තියෙන්නේ 75ක් විතර තමයි මම හාල්ලටේ උයාගත්තේ. ඔන්න දැන් චිකන් එකත් ඔයාලට මේ පේන්නේ විනාඩි 20කට විතර පස්සේ හොඳට අපි එකතු කරගත්ත වතුර තව චිකන් එකෙනුත් වතුර එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ මස් එක හොඳට තැම්බෙන්න ඕන.
චිකන් ටික අවශ්‍ය ප්‍රමාණයට තැම්බුණාට පස්සේ මම චිකන් වලින් කිහිපයක් කොටසක් අරගෙන මම මේ ටික බැද ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් තෙලේ බැද ගන්න කැමති නම් මම එයා ෆ්‍රයර් එකට දැම්මයි ටික බැදෙන්න. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා හොඳට ග්‍රේවි එක හැදිලා. දැන් මම ඒක උඩින් අපි අර උයාගත්ත බත් ටික දා ගන්නවා. ඉතින් 75ක් විතර තමයි බත් එක ඉදලා තියෙන්නේ. ඉතුරු ටික ගානට ඉදෙනවා. අපි මේක වහලා උයාගත්තාම ඊළඟට මම තව ලූණු ලොකු බීලූණු ගෙඩියක් හීනියට කපලා මේ ටික හැදෙන අතරේ මම වෙනම ඒ ටික බැදගත්තා. මොකද මේ විදිහට බත් එක උඩින් එකතු කරගත්තාම හොඳ රසයක් එනවා. අපි අන්තිමට මේ බත් එක කලවම් කරනවානේ. එතකොට කනකොට හොඳ රසයක් එනවා. ඊට පස්සේ ඔයාලට කොත්තමල්ලි කොළ තියෙනවා නම් එකතු කරගන්න චුට්ටක් කපලා ලූණු ටික බැදගත්ත තෙල් එකෙම මම ගෙදර කජු වගේක් ප්ලම්ස් වගේක් තිබිලා චුට්ටක් තෙල් එකේ බැදගත්තා. ඒකත් මම මේ විදිහටම බත් එක උඩින් එකතු කර ගන්නවා. ඊළඟට මම අර එයා ෆ්‍රයර් එකට දාලා බැදගත්ත චිකන් ටිකත් මම මේ බත් එක උඩින්ම තියනවා. තියලා තමයි වහලා මේ බත් එක උයා ගන්න යන්නේ. දැන් මේක වහලා අඩු ගින්දරේ තමයි උයාගන්නේ. ඉතින් චිකන් ග්‍රේවි එක ඔයාලට හැදිලා තියෙන විදිහ ඔයාලට තේරෙනවනේ. ගොඩක් තියෙනවා නම් ටික වෙලාවක් බත් එක උයා ගන්න. හැබැයි පොඩ්ඩක් නම් ඔයාලගේ ග්‍රේවි එක තියෙන්නේ ගොඩ වෙලා ලිප උඩ තියන්න එපා. බත් එක අඩිය පිච්චිලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඉක්මනටම බිරියානි හදාගන්නේ. හරිම රසට. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.